යාළුවනේ ඉතින් after long time මං හිතුවා වීඩියෝ එකක් දාන්න. ඉතින් මං හිතුවා මගේ quality වෙනස් කරන්න. ඒ කියන්නේ cam එක iPhone X එකට change කරලා අලුත් mic එකක් ගත්තා. දැන් ඉතින් ඔයාලට sound එක කිසි ගැටලුවක් තියාගන්න ඕනේ නැහැ. මම ඊට කලින් පොඩි cam කෑල්ලෙන් කර හිටියේ. ඒකේ mic එක හරිය නැති හින්දා මම mic එකක් ගත්තේ. ඉතින් අද මේ mic එක තමයි review එක කරන්න යන්නේ. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා යම් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මම මේ ගේට්ටේ උඩියකින් පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙනවා. මම දැන් මේ පැකේජ් එක කරන ගමන් ඉන්නේ. එතකොට තමයි මේ වීඩියෝ එක ගත්තේ. මයික් එක කරනකොට මේක ගන්න බැරි හින්දා මම මේක මේ විදිහට අරන් තියන්නේ. නැත්නම් කලින් විදිහට තමයි ගන්නෙ. ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරන්න තමයි යන්නේ. ඉතින් අපි මේ බොක්ස් එක පැත්තෙන් බලන්න පුළුවන් ගහන 3 temper කියලා එකක් ගහලා තියෙනවා. ආය highly sensitive කියලා එකක් ගහලා තියෙනවා. ආය widely compatible කියලා එකක් ගහලා තියෙනවා. ඉතින් plug to play කියලා එකක් තියෙනවා. මීටර්ස් 20ක් දුර ඉඳන් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. ආය precise audio කියලා එකක් ගහලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට back side එක ඒටිකුම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට ඊළඟ සයිඩ් එක බලන්න පුළුවන්. මේකේ ඩුවල් එකකුත් තියෙනවා කියලා තියෙනවා. මම කියන්නේ සිංගල් එක. ඊට අමතරව පෙට්ටිය වෙන කොහෙවත් කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. ඉතින් ඒත් එකම අපිට මේ බොක්ස් එක අන්බොක්ස් කරන්න පුළුවන්. ඒටි ගාම අපිට බලා ගන්න පුළුවන් වෙන පේපර්ස් ටික. දැන් මේ පැකින් තියාගමු. ඊට පස්සේ අපිට බලන්න අපේ රිසීවර් එකයි මයික් එකයි රිසීවර් එකයි දැන් පැකින් තියාගමු. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අපේ මයික් එකත් දැන් පැකින් තියාගමු. දැන් බලමු අපිට ඊට අමතරව තවනක් තියෙනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් සුදු පාට බොක්ස් එකක්. ඒක ගහලා තියෙන කේබල් මාක් එකක්. අපි දැන් ඒක අන්බොක්ස් කරන්න බලමු. ඉතින් බොක්ස් එක අරපුවම අපිට බලන්න පුළුවන් වෙනවා USB එකක් තියෙනවා, Type C එකක් පැත්තෙන් ගහන්න පුළුවන්. එන්න පැත්තෙන් තියාගමු. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් Type C කේබල් එක තියෙනවා. ඒකෙන් අපි ඔක්කොම USB charge කරන්න. ඊට පස්සේ අපිට noise cancellation කරන්න අවශ්‍ය වෙන පොඩි කෑල්ලක්. ඉතින් මේ තියෙන අපේ receiver එක. ඉතින් මේකෙත් අපිට pins තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන්නේ lightning pin එක. ඒ කියන්නේ iPhone වලට ගහන්න මේ pin එක. ඊට පස්සේ අපිට ආයෙ බලන්න පුළුවන් Type C pin එක. සහ අපිට ආයෙ බලන්න පුළුවන් 3.5 headphone jack එකට ගන්න pin එකකුත්. ඉතින් මේ තියෙන display එක හොයත් ඉතින් මම ඇඟිල්ල තියන් ඉන්නේ power button එකට. අපිට ආයෙ බලන්න පුළුවන් indicate light එකකුත්. ඉතින් අපිට වෙන power button එක වගේ indicate light එක පත් වුණා. ඉතින් මේ indicate light එක blink වෙන එක නතර වෙන්නේ අපේ mic එකත් එක්ක කනෙක්ට් වුණාට පස්සේ. ඉතින් මේ mic එක විතර fix කරලා බලන්න. අපිට බලන්න පුළුවන් වෙනවා මේ mic එක පිටිපස්සේ තියෙනවා power button එක. ඊට පස්සේ අපිට Type C port එක බලන්න charge කරන්න. ඊට පස්සේ පොලට ගන්න clip එක තියෙනවා. ඉතින් අපි ඒක එකපාරක් press කරාම mic එක mute වෙනවා. වගේම අපිට ආයෙත් ඉතල press කරාම mic එක unmute වෙනවා. ඉතින් අපිට receiver එකේ පොඩි ports වගේ බලන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට බලන්න පුළුවන් Type C port එකක් වගේම 3.5 headphone jack port එකකුත්. ඉතින් අපිට මේක wired විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඉතින් ports ටික ගත්තොත් receiver එකේ ඒ ටික විතරයි තියෙන අපිට පෙන්වන්න පුළුවන් වෙන්න. වෙන මොකුත් නැහැ. ඉතින් අපිට අපේ phone එකට මේ mic එක connect කරගන්නයි යන්නේ. ඉතින් ඔයා මුලින්ම receiver එක on කරගන්න ඕනේ. ඊට පස්සේ iPhone එකට ගහන්න දෙන pin එක අරගෙන phone එකට ගහන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපිට message එකක් එනවා connected කියලා. ඉතින් ආ phone එක unlock කරලා නම් තියෙන්නේ. මට කිසි message එකක් හෝ කිසි විදිහේ notification එකක් එන්නේ නැහැ. ඊට පස්සේ mic එකත් on කරගන්න ඕනේ. ඉතින් අපි mic එක on වුණාට පස්සේ මේක auto connect කරන receiver එකට. ඉතින් අපි ඊට පස්සේ තියෙන්නේ අපේ cam app එක open කරලා ඔයාලට ඕන විදිහට මේ වීඩියෝ රෙකෝඩ් කරගන්න.
ඉතින් ඒක තමයි අපිට කෙනෙක් ආවට පස්සේ කරන්න තියෙන හරියම සරල දෙයක් තියෙන්නේ. ඉතින් මම දැන් කියන්නම් ඇයි මම මයික් එකක් ගෙනාවේ කියලා. ඉතින් ඔයාලට නොටිස් ඇති මගේ මෙච්චර කාලයක් වීඩියෝස් වල මයික් එකක් තියා මේ වගේ අයිටම් එකක් පේන්නවත් තිබ්බේ නැහැ. මේ මවුස් නොයිස් එක ආවේ නැත්තේ මම එඩිටින් ටූල් එකේ තිබ්බා නොයිස් කැන්සලේෂන් කියලා. ඉතින් මම ඒක දාලා වීඩියෝ එක ගන්න පුළුවන් ද සවුන්ඩ් අඩු කරලා නොයිස් කැන්සලේෂන් දාලා දාන්න පුළුවන් ඔක්කොම දහංකට දාලා මෙච්චර කාල වීඩියෝ කරේ. ඉතින් මට හිතුණා දැන් ක්වොලිටි වෙනස් කරන්න ඕනේ කියලා. මම මයික් එකක් ගෙනාවා. ඉතින් අපි පොඩ්ඩකින් බලමු කොහොමද මේක ඔඩියෝ එකෙන් කියලා ඇහෙන්නේ කොහොමද නොයිස් එක ගොඩක් ඇහෙනවද කියන එක පස්සේ බලමු. හරි ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේකේ ඔඩියෝ එක ටෙස්ට් කරන්න. يعني මේකේ මයික් එක ඇහෙන ප්‍රමාණය ටෙස්ට් කරන්න. නොයිස් කැන්සලේෂන් කොහොමද මේක ටෙස්ට් කරන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම පේනවා මගේ ආයෙ පැත්තේ JBL එකක් තියෙනවා. අපි මේක දැන් ලොකු සවුන්ඩ් එකක් දාලා බලමු කොහොමද මේක ෆිල්ටර් එන්නේ කියලා. අපේ වොයිස් එකයි මේකයි. ඉතින් අපි දැන් ඒක තමයි යන්නේ. අපි දැන් බලමු එන කොහොමද එන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි වොයිස් එක ෆිල්ටර් වෙන්නේ. ඉතින් මම මේක දාලා තියෙන වොලියුම් එක 10යි. අපි බලමු මේක 13 විතර දාලා. සාමාන්‍ය ලොකු වොලියුම් එකක් මේකෙන් ඇහෙනවා දැන්. අපි දැන් මේ කොට මයික් එක යට කරලා බලමු කොහොමද ඇහෙන්නේ කියලා. ටික තාම මේක වොයිස් ෆිල්ටර් වෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට මොකද කරන්න පුළුවන් කියලා. තව එකක් කියන්න ඕන මම මේ වීඩියෝස් වල මේ වොලියුම් ටෙස්ට් කරනකොට කිසිම විදිහක software එකේ noise cancellation කියලා දාලා නැහැ. ඉතින් මේකෙත් නේ noise cancellation කියලා වෙනම buttons mic එකේ. ඉතින් මේක එන්නේ default විතරයි ඔක්කොම කිසි මොඩයක් එන්නේ නැහැ. මම ඒකක්වත් දාලාත් නැහැ මේ වීඩියෝ එකේ කොහෙම දෙනකවත් noise cancellation මම මෙතන use කරන්නේ නැහැ. ඒක කියන්න ඕනේ මුලින්ම. ඉතින් මම මේ විදිහේ ඉන්නේ අපේ ගෙදර උඩු තට්ටුවේ. ඉතින් මෙතන ගොඩක් කාලට ගොඩක් ලොකුවට හුලං හමනවා. ඉතින් මේ දැනුත් මෙතන හුලං හමන ගමන් තියෙන්නේ. අපි බලමු මේ මෙතන තියෙන හුලං එක්ක අපේ වොයිස් එක ෆිල්ටර් වෙන්නේ කොහොමද කියලා එයා එකත් එක්ක. ඉතින් මේ විදිහට තමයි මගේ වොයිස් එක වලට ඇහෙන්නේ. ඉතින් මේ පොඩි මයික් එකෙන් අපිට ගොඩක් දුර යන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ගොඩක් YouTubersලා මේ මයික් එකක් විදිහට ගන්න වයර් එකක් තියෙන එක. ඉතින් වයර්ලස් නෙමෙයි මේක වයර්ලස් මයික් එකක් හින්දා මට ඕන විදිහකට ඕන තැනක යන්න පුළුවන්. ඉතින් මේ වගේ මයික් එකක් අනිත් ලොක් කරන අයටත් තිබ්බනම් එයාලට පුළුවන් ෆෝන් එක ඕන දිහාක දාලා ඕන තැනක යන්න. මේ මයික් එක මේක මීටර 20ක් සපෝට් කරන කියලා කලින් පෙන්නලා තිබ්බා. මේ විදිහට තමයි එයාකත් එක අපේ වොලියුම් එක ෆිල්ටර් වෙන්නේ. ලොකුවට හුලං හමන්නන්නේ නැහැ මේ වෙලාවේ ක්ලයිමේට් එක අනුව. ඉතින් මේ විදිහට තමයි මේක වොයිස් එක දැන් ඇහෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැඩක් කරන්න ඇති කියලා. අද මම ඔයාලට ගෙනාවේ ඉතිරි වයර්ලස් මයික් එකක්. ඉතින් මේ මයික් එකේ ඉතර ඔක්කොම මම මේ විදිහට කතා කරලා තියෙනවා. ඉතින් තව දෙයක් කියනවා subscribe කරන්න channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, අප්ලෝඩ් කරන්න. ඒක එදින අපි තවත් දවසක තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි ගිහින් එන්නම්.